ජීවිතේ දුෂ්කරතා කොච්චරනම් එනවද ජීවිතේට නේද? මම කැමති ඔබේ පුංචි කාලේට මුලින්ම යන්න. මගේ පුංචි කාලයට ගියොත් කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ කෙළවරේ තියෙන පොඩි ගමක ඉපදෙන්නේ. පොඩි ගම කියන්නේ ඇත්තටම පවුල් 35ක් විතර චූටි ගමක්. විමලාගම කියන ගමේ තමයි. ඒ ගමේ විශ්වවිද්‍යාලය ආපු මුල්ම දරුවත් මම. ඒ තරම්ම අර අධ්‍යාපනයට තැනක් තිබුණේ නැති, ඒ කියන්නේ සමාජ තත්ත්වයේ දියුණු නැති ගමක්. ඉතින් ඒ ගමේ ඉඳලා ඇත්තටම මගේ පාසලට යන්න කිලෝමීටර් 5ක් විතර පයින් යන්න ඕනේ. සාමාන්‍ය කෙනකින් ඇහුවොත් එහෙම පාසල් කාලය මතක් වෙද්දී මේ අහපව් යන්න හිතනවනේ. එහෙම නැහැ හැමෝම කියන්නේ අනේ ආයෙත් ඒ කාලෙට යන්න තිබුණා නම් කියලානේ. කොයිතරම් සුන්දරද කියලානේ. හැබැයි මගේ පාසල් කාලය ගත්තොත් මට එහෙම හිතෙන්නේ නැහැ. හේතුව මං අර මේ කිලෝමීටර් 5ක් පයින් යන එක මතක් වෙනකොට ඇත්තටම ඒක සුන්දර නැහැනේ. හැබැයි ඒ පයින් යනකොට විශේෂයෙන්ම ආපහු එනකොට අවුවයි හිතන්නකෝ දවල් එකමාරට දෙකට කොයි තරම් අවුවද කියලා. ඉතින් මේ අවුව එනකොට මට හිතුනේ මේ මෙතනින් කොහොම හරි මං එළියට යන්න ඕනේ. කොහොම හරි මේ දුෂ්කරතාවෙන් මිදෙන්න ඕනේ කියන එක තමයි මං හිතුවේ. ඉතින් ඒ නිසා මම වැඩ කරා. අම්මා හිටියේ නෑ ලංකාවේ. අම්මා හිටියේ රට. එතකොට තාත්තා හිටිය තාත්තගේ ගමේ. කාලයක් මම තාත්තගේ ගමේ හිටිය තාත්තත් එක්ක. ඉතින් මේ එතකොට අර ගෙදර පරිසරයේත් මට අකුරු කියලා දෙන්නවත් මේ එහෙම පාඩම් කරන්න යමු කරන්න එහෙම කෙනෙක් හිටියේ නැහැ. පොඩි කාලේ ඉඳලම මට දැනෙච්ච දේ තමයි මේක කරගන්න ඕනි. මොකද කවදා හරි දවසක මම මේ වැඩිහිටි කෙනෙක් වෙනකොට මගේ පොඩි කාලෙට බැනලවත් මං ළඟ කෙනෙක් හිටියේ නැහැ කියලාවත් තේරුමක් නැහැනේ. මම කරගත්තොත් තමයි දවසක මට ජයග්‍රහණයට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මං වැඩ කරා. ඉතින් ඒ වැඩ කරපු එකත් එක්කම ඇත්තටම ඉස්සරහට එන්න පුළුවන් වුණා.